දවසකින් තමයි මට ඔයගොල්ලෝ එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න හම්බුනේ. අපි මේ යන්නේ අනුරාධපුරේ. අපි මේ දවසේ ගිහිල්ලා පහුවෙනිදා තමයි ආයේ ගෙදර ආවේ. අපි කට්ටිය මේ පැත්තෙන්ම නවතින විලා එකක් බුක් කරා. ඉතින් මේ අපි හෙට යන ගමන් ඉන්නේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න ඉන්න රූම් එක. ඒ වගේම මේ විලා එකට නුවරවැවත් හරිම ලස්සනට පේනවා. ඉතින් අපි ශ්‍රීමා බෝධියට රුවන්වැලි සෑයට යන්නයි මේ හදන්නේ. අපි හිතුවා මේ පාර රැවිලා ශ්‍රීමා බෝධියට රුවන්වැලි සෑයට යනවා කියලා. මොකද උදේට අවුවත් සැරේ වැඩි මෙහෙ. නිදහසේ මල් පූජා කරන්නත් බෑ. එතකොට ඉතින් අපි කරන්න යන වැඩේ හිමෙන් සැරේ අපිට කරගන්න වෙන්නේ නෑනේ. අපි ඉස්සරවම ගියේ රුවන්වැලි සෑයට. එදා පොය දවසක් නිසා ගොඩක් සෙනග හිටියා. ඊට පස්සේ අපි ශ්‍රීමා බෝධියට ගියා. අපි බුදුන් වැඳලා මල් පූජා කරලා හිමම ඩිනර් එකත් අරගෙන අපි ආයේ විලා එකට ගියා. අපි ගෙදර යද්දී 11ට විතර ඇති. ඊට පස්සේ අපි සින්දු කියලා ඩාන්ස් කරලා ටිකක් එන්ජොයි කරා. මට ඒ වුණා වීඩියෝ කරන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි ලෝ නිසා charge එකට ගාලා තිබුණේ. ඒ නිසා වීඩියෝ කරේ නැහැ. ඉතින් එදා දවස ගෙවිලි විරුණේ ඔන්න දවස. ඉතින් අපි උදේ නැගිටිනකොට 9ට විතර ඇති. අපි ටිකකින් මේ විලා එකේ චෙක් අවුට් වෙනවා. ඉතින් ඉක්මනින් ලෑස්ති වෙලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි උදේම ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා මල් පූජා කරලා එහෙම දැන් අපි ගෙදර යන්නයි